චූටි දුවේ පුතේ කතන්දර මාමා අදත් ලස්සන කතන්දරයක් අරන් ආවා ඔයාලට කියලා දෙන්න. අහගන්නකො එහෙනම්. ඉකෝමත් එක ගමක් තිබුණලු. හරි ලස්සනට මල් පිපිලා ගස්වල ගෙඩි හැදිලා හරි ලස්සන ගමක්. ඉතින් ඒ ගමට එකම කාලෙකට ආවලු ලොකු නියඟයක්. වතුර හිඳිලා බොන්න වතුරත් නැතුව මිනිස්සු ගම දාලා ගිහිල්ලා එහෙම ලොකු පෑවිල්ලක් එක්ක ආවලු නියඟයක්. ඊට පස්සේ ඒ ගමේ තිබුණ ලස්සන විලක්. ඒ විලේ හිටියා ඉබ්බේ. ඒ ඉබ්බට දැන් වතුර නැනේ විලේ ඉන්න. ඒ හින්දා වෙන විලක් හොයාගෙන යන්න විදියක් නැතුව අඬා ඉද්දි කොක්කු දන්නවනේ පුතාලා. කොක්කු දෙන්නෙක් ආවලු. ඊට පස්සේ චූටි දුවේ පුතේ අර විල ගාවට ආපු ඒ කොක්කු දෙන්න අර විලේ මැරිලා හිටපු චූටි මාළු පැටව ආහාරයට ගත්තලු. ඒක දැකපු අර ඉබ්බා ළඟට ඇවිල්ලා කියනලු අනේ කොක්කාමිනේ මට මේ විලේ ඉන්න වතුර නෑ. පුළුවන් නම් ළඟම තියෙන විලකට මාව ගිහින් දානවද කියලා කොක්කු දෙන්නගෙන් ඇහුවලු. ඊට පස්සේ කොක්කු දෙන්න මොකක්ද දන්නවද කිව්වේ? අපි උඩින්න යන්නේ, අපි ඉගිලිලා යන්නේ. ඒ හින්දා කොහොමද අපි ඔයාව ගෙනියන්නේ කියලා. ඊට පස්සේ ඔතන හිටියලු තවත් නුවණක්කාර හොඳට අපේ චූටි පුතාලට වගේ නුවණ තියෙන කොකෙක්. ඒ කොකා මොකද දන්නවද කරේ? කැලේට ගිහිල්ලා දිග ලීයක් කඩාගෙන ඇවිල්ලා කොක්කාමින්ලා දෙන්නට දෙපැත්තෙන් හපාගෙන ඉබ්බට කිව්වලු ඉබිහාමිනේ ඔයා කොක්කාමිනිලා දෙන්න ඒ කෝටුව හොටෙන් හපාගෙන ඉවරලා ඉබිහාමිනියට කිව්වලු මේ කෝටුව මැද්දෙන් ඔයත් හපා ගන්න මොන දේ වුණත් කටනම් අරින්න එපා කියලා ඉවරලා ඉබිහාමිනියත් අරගෙන කොක්කාමිනිලා දෙන්න දැන් උඩින් පියාඹලා යනවලු. ඔය යනකොට චූටි ළමයි වගේ අපේ චූටි පුතාලා වගේ දූලා වගේ මේ චූටි ළමයි පිට්ටනියක සෙල්ලම් කර ඉද්දි අන්න ඉබ්බෙක් අහසින් යනවෝ කියලා කෑ ගහන්න ගත්තලු. ඊට පස්සේ මොකද උනේ? ඉබ්බට කේන්ති ගියාලු. ඉබ්බට කේන්ති ගියයින් පස්සේ අර ළමයිට කෑ ගහන්න බනින්න ඉබ්බ කට ඇරියලු. ඉබ්බ ඩූංගාලා බිමට වැටිලා ගලක් උඩට වැටිලා ඉවරලා අර ඉබ්බගේ හයිය කට්ට පුපුරලා ඉබ්බ මැරුණලු. අද කතන්දර මාමා අරන් ආවේ ගොඩාක් ලස්සන ආදර්ශමත් කතාවක්. ඉතින් මගේ චූටි දූ පුතාලට මේ කතාවේ ගන්න තියෙන ආදර්ශය මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඉතින් අදට කතන්දර මාමා ගිහින් එන්නම්. ආයෙත් දවසක ලස්සන කතන්දරයක් අරගෙන එනකම් පරිස්සමට ඉන්න ඕනේ. බුදු සරණයි.